කළමනාකාර කමල් කුලරත්න මහතා, කළමනාකාර ප්‍රදීප් ලසන්ත මහතා, මානව සම්පත් කළමනාකාරතුමා වෙනුවට දුලානි පොන්සේකා මහත්මිය, පවිත්‍රා කුලසිංහල මහත්මිය, සුමේද වටකල මහතා, මංගල කාන්ත මහතා, සිස්කෝ ආයතනයේ සේවක මණ්ඩලයේ නියෝජනය කරමින් ඉෂාන් උපනන්ද මහතා සහ රම්දලතා මහත්මිය සඳහා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. ඔයාලට අද දවසේ තවත් අවස්ථාවක් විදියට ඔබ වෙනුවෙන් කතා කිරීමට මේ ගෞරවනීය ආරාධනය අප ආයතනයේ සාමාන්‍ය අධිකාරී ප්‍රියන්ත පෙරේරා මහතාට. කාලමණ්ඩලයේ අවසරයි. ඒ වගේම සිස්කෝ ආයතනයේ දැක්කම කියන්නත් සතුටුයි. විශාල ප්‍රමාණයක් අද ඉන්නවා. ඒ යෝග මහතුන්ගෙන් අවසර ගන්නවා. නැවත වතාවක් සුබ උදෑසන. මම හිතුවා කතාවක් කරනවට වැඩිය ඔයගොල්ලොත් එක්ක ටිකක් සංවාදාත්මක තත්වයකට ඇවිල්ලා මේ මගේ කතාව කරන්න කියලා. මුලින්ම මම හිතනවා මෙතන හිටිය මෙතන ඉන්න ගොඩක් කට්ටිය දන්නවා ඇති අපි කොහොමද පටන් ගත්තේ කියලා. අපි පටන් ගන්නකොට මම හිතන්නේ එක ප්ලාන්ට් එකයි තිබුණේ. ඒ ප්ලාන්ට් එක දැනට අපි ප්ලාන්ට් 1 එක කියන එකේ දකුණු පැත්තට තියෙන ඉන්ජෙක්ෂන් මෝල්ඩින් හරිය අන්න එතන විතරයි අපිට තිබුණේ. මම නංගවාන්තේ කතා කරනකොට කිව්වා අවුරුදු 5ක් ඉන්නවනම් කොහොමද කියලා. මම මාතේ හිතන්නේ මගේ 32 වෙනි අවුරුද්ද. ඒ කියන්නේ මට මගේ වයසින් භාගයක් මම වැඩ කරලා තියෙන්නේ සිස්කෝ එකේ. විශ්වවිද්‍යාලයෙන් එළියට ඇවිල්ලා ගත්ත පළවෙනි ජොබ් එක. සමහර කට්ටිය මගෙන් අහනවා එච්චර වැඩ කරේ ඇයි කියලා. තාම මටත් ඒකට උත්තරයක් නැහැ. හරිද? ඒ වගේම මාත් එක්කම ආපු ගොඩක් කට්ටිය මෙතන ඉන්නවා. මාත් එක්කම ආපු නිරංජන් මහත්තයා. කොහොම නිරංජන්? අත උස්සන්න ඉන්න දැන්. ඒ වගේම තුෂාර. නුවන් දැක්කේ නෑ දුදී. නුවන්. ඒ පස්සටලයි. මේ දෙන්න. හරිද? ඒ වගේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ වගේම ලැබ් එකේ ගාමිණී. මංගල. අපි ඔක්කොම එකට මේක පටන් ගත්ත කට්ටිය. ඇත්තටම අවංකව කියන්න දැන් අපි ඉන්න තැන ගැන ආයතනය ගැන ඔයගොල්ලන් සතුටුයිද කියලා? තමන්ගේ ජීවිතය ගැන සතුටුයිද කියලා? අපි එදා ඉඳලා ආයතනයේ ගොඩනගාගත්ත සංස්කෘතියක් තියෙනවා. මොකද සංස්කෘතිය කියන්නේ කියලා අපි සංස්කෘතිය කියන්නේ ටිකක් බර වචනයක්. සිංහල සංස්කෘතිය එහෙම නෙවෙයි. ඕනම තැනක සංස්කෘතියක් තියෙනවා. හරිද? සංස්කෘතියක් කියන්නේ අපි වැඩ කරන විදිය, අපේ හැසිරීම රටා. හරිද? අපි එදා ඉඳලා ඔය අර පළවෙනි ප්ලාන්ට් එක තියෙන එකේ ඉඳලා අද ASCII 3 එක එනකන් ඉතින් ලබන අවුරුද්ද මම හිතන්නේ තව ජම්ප් එකකට යන්න හදනවා. හරි කැවිටි 4 පොට් ෆිල් මැෂින් එකක්. ඒ කියන්නේ අපි වෙනම ඒකට කියන්නේ මේ ඩයිමන්ෂන් එකට යන්න හදනවා. හරිද? ඒ වෙනකල් හරිද? අපි පවත්වාගෙන ආපු සංස්කෘතියක් තියෙනවා. හරිද? ඒ සංස්කෘතිය සැකවින් කියනවා නම් මොකද්ද දන්නවද? අපි හැම වෙලාවෙම එකිනෙකා වෙනුවෙන් හිටියා. හරිද? උදාහරණයක් ඇටියට නිරංජන් තනියෙන් වැඩක් කරනවා නම් හරිද? ඒ දවස්වල තරිත් ප්ලාන්ට් 1 එකේ ඉන්නවනම්
චරිත් මං හිතන්නේ ටිකක් පස්සේ ජොයින් වෙච්ච කෙනෙක්. හැබැයි නිරංජන්ගේ කැලිබර් එකටම ටෙක්නිකල් නෝහව් එක තියෙන කෙනෙක් චරිත් බොහොම ආඩම්බරෙන් කියනවා මගේ ගෝලෙක් කියලා. හරිද? ඒ වගේම දැන් මට කියන්න ඕනේ උනේ හරිද? නිරංජන් ප්ලාන්ට් 1 එකේ ප්ලාන්ට් 4 එකේ වැඩක් කරනවා නම් චරිත් ප්ලාන්ට් 1 එකේ ඉන්නවා නම් නිරංජන්ගේ වැඩේ අමාරු නම් චරිත් ප්ලාන්ට් 1 එකට ගිහිල්ලා බැලුවා. බැලුවා කියලා කියන්නේ සමහර වෙලාවට වැඩේට සම්බන්ධ වෙන්නේ සාමාන්‍ය සුහද වචනකින් වෙන්න පුළුවන්. ඒ වුණාට නිරංජන්ගේ වැඩේ මගේ වැඩේ කියන එක අපේ ඇඟේ තිබුණා. මම හැබැයි ටිකක් කනගාටුවෙන් දකිනවා. අලුත් පරම්පරාවේ අයගේ ඒක නෑ. හරිද? නිරංජන්ට මතක ඇති, නුවන්ට මතක ඇති. සමහර වෙලාවට මාත් එක්ක රා 1-2 වෙනකම් වැඩ කරා. හරිද? ඒ වැඩේ කොට දාලා තමයි උදේ ගෙදර ගියේ. හැබැයි ඒ ගෙදර ගියාට පස්සේ මට නම් කවදාකවත් දුකක් ඇති වුණේ නෑ. ඔයගොල්ලෝ විතරක් නෙවෙයි රජීව් දන්නවා ඇති. කොහොමද රජීව් අපි වැඩ කරේ කියලා නේද? සමහරලාට රෑ 1-2යි. හරි. රජීව්ගේ සංස්කෘතිය එලිෆන්ට් හවුස් එකකට තරන් ගියා. මට කතා කරලා තියෙනවා රෑ 1ට ඒ ඉඳලා. දැන් මම වැඩේ ඉවර කරයි කියලා. අන්න ඒක තමයි මේක මෙතෙන්ට ගෙන්න මූලික උනේ. ඒකින්ද මම අලුත් අයට දෙන ප්‍රධාන අවවාදය එහෙම නැත්නම් ඉල්ලීම තමයි එකිනෙකා වෙනුවෙන් ඉන්න. ඒ වගේම අපි සමහර වැඩ කරනකොට ගාමිණීල ප්‍රසන්නලා පොලිටි අප්‍රූව් කරන්න හිටියා නිරංජන් 1-2 වෙනකම්. එහෙම වැඩ කරපු ඉඳා. ඒ වගේම මේ අනිත් ඔපරේෂනල් කට්ටිය දැන් ඊයේ පෙරේදත් නුවන් රෑ 1 විතර පටවල දුන්නානේ ඩිලිවරි එක කීයද? ඒව දේවල් මගෙන් අහන්නත් ඕනේ නැහැ ඇඟෙන් එන්න ඕනේ. හැබැයි ඇඟෙන් ආවෙන් දැන් නුවන් මට කෝල් කරේ. සර් මේව එකක් තියෙනවා මොකද කියලා මම නුවන්ට එකපාරක් කිව්වා නුවන් අපි හදන බඩුව යවන්න නැත්නම් එතනින් එහාට ඉතින් වැඩමුත් නැහැනේ. අන්න එහෙම අපි වෙනුවෙන් ඉන්නකම් මේ ආයතනයේ සාර්ථකත්වය නැති වෙන්නේ නැහැ. මම මේ ඔක්කොම දේවල් කියන්නේ හේතුව මොකක්ද දන්නවද? දැන් අපිට උඩින් ඇවිල්ලා කතා කරන සංකල්ප දෙක තුනක් කියලා. එකක් තමයි ආයතනයේ තියෙන්න ඕන ක්වොලිටි කල්චර් එකක්. ඉතින් ඕක තමයි ක්වොලිටි කල්චර් එක. මහා ලොකු දෙයක් නේ සමහරවිට ඔය එක එක වචන වලින් කියන්න පුළුවන් මේකයි කියලා. නමුත් ඔය ISO වගේ ඕගනයිසේෂන්, FSCC වගේ ඕගනයිසේෂන් ඒගොල්ලෝ මුළු රට ලෝකෙම කතා කරන ක්වොලිටි කල්චර් එක එදා ඉඳලා අපි ගාව තිබුණා. හරිද? අපි හැම වෙලාවෙම අපි හදන්නේ මොකද්ද? අපි ඩිලිවර් කරන්නේ මොකද්ද? ඒක කස්ටමර් හිතනවට වැඩිය හොඳ දෙයක් කරන්න ඕනේ කියන එක අපේ ඇඟේ තිබුණා. ඒක තමයි ගාමිණී රෑ එකටත් තමයි අපහාරට කෝල් කරන්නේ. වර්ධන කරනවා තමයි. ඒකට තාම සතුටුයි ඒ කෝල් එක කියලා නිර්මසන්න. හරිද? ඒ වුණා තාම සතුටුයි ඒ කෝල් එක කියනකොට මොකද? ඒ කෝල් එකේ ඇතුලේ තියෙනවා හරිද? මේ මිනිස්සු මේ සම්බන්ධයෙන් මෙච්චර හිතනවා කියන්නේ. හරිද? මට නැවත වතාවක් කියන්න දෙන්නේ අලුතෙන් ජොයින් වෙච්ච කට්ටියට. විශේෂයෙන් දැන් මෙතන තව එක දෙයක් කියන්න ඕන. අපි අවුරුදු 10කට 15කට විතර කාලයක් මේල් ඩොමිනන්ට් මේ ඕගනයිසේෂන් එක. ඒ මොකක්ද ඒ කියන්නේ? අපේ හිටි පිරිමි කට්ටිය විතරයි. ඒක අපි තේරුම් ගත්තා අඩුපාඩුවක් කියලා. හරිද? අපිට ඊට පස්සේ ජොයින් වෙච්ච මේ කාන්තාව ගෑනු කට්ටිය අපිට ලොකු හයියක් වුණා. උදාහරණයකට දුලානි මිස්. හරිද? අපි දැන් අපිත් එක්ක අවුරුදු 18ක් විතර වෙනවා. හරිද? එදා ඉඳලම අපි ආපු දවසේ ඉඳලම අපිට හයියක් වුණේ. හරිද? දැන් ඕන වෙලාවක මට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා මට කියන්න පුළුවන් ගිහිල්ලා HRP එකේ දුලානි මිස් වම්බෙන්න කියලා. හරිද? ඒ වගේම දැන් අලුතෙන් ඊට පස්සේ ජොයින් වෙච්ච පැකින් වලට ජොයින් වෙච්ච ගොඩක් කට්ටිය ඉන්නවා. හරිද? අපි දෙන්නේ අය කියලා කියන්නේ මන් දන්නේ නම මොකද්ද කියලා. මං කියන්නේ දෙන්නේ අය කියලා. එතනින් අපිට මේ ඒ වගේම නාගේශ්වරි. ඇත්තට මේකේ ඉන්න හොඳම බැක. නාගේශ්වරි බැක් කරනවා නම් මම මැෂින් එක ගාවට යන්නෙත් නැහැ. ගොඩක් වෙලාවට මේ සිලන්දිවන්ගේ නාගේශ්වරි ඉන්නවා නම් මම නිකන් ඇහැ කොණෙන් බලලා ඉවරලා ගිහිල්ලා අනිත් මැෂින් බලලා මොකද මම බලලා වැඩක් නැහැ. ඒ තරම් විශ්වාසයක් අපිට තියෙනවා. හරිද? ඒ වගේම අලුතෙන් අපිට හයියක් වෙච්ච කාන්තාවන් හරිද? විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අලුතෙන් ජොයින් වෙච්ච කට්ටිය. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපේ CS team එක විශේෂයෙන් නුවණි. හරිද? නුවණි ලොකු contribution එකක් කරනවා. හරිද? මොනාරි වැඩක් කිව්වොත් කිසිම වෙලාවක මම ආයෙ හිතන්නේ නැහැ නුවණි වැඩේ කරාද කියලා. මම ඒ විශ්වාසය එයාගෙන දිනවා. මම කියන්නේ ඔය හොඳට වැඩ කරන කීප දෙනා සම්බන්ධයෙන් හරිද? Taman ඉගෙනගෙන අලුත් කට්ටියට හරිද? අලුතෙන් අපි ඕගොල්ලන්ට පොලිටි කල්චර් උගන්වන්න ඕනේ නැහැ. ඔය පොත්වල තියෙන මහා ලොකු දේවල් අපි ගාව නැහැ. අපි වෙනවා නම් අපි වෙනුවෙන් ඉන්නවා නම් හරිද?
අනිත් එක්කෙනාගේ වැඩේ මගේ වැඩේ. හරිද? මගේ වැඩේ අනිත් එක්කෙනාගේ වැඩේ. මේ ඔක්කොම කරන්නේ. සමහරවිට අපි අතර පොඩි ගැටීම් ඇති වෙනවා. නේද? සමහරවිට බැන ගන්නවා. ප්‍රතිපාදේ දන්නවා. කොච්චර සමහරවිට අර ගන්නවද? සුවේද? ප්‍රසාද් බේගිරිය මහතාණනි ඔබටයි මේ ගෞරවනීය එරෙහිම මොහොතක් ඔබ හඬ ඇවති කිරීමට. ඔයාලා හැමෝම බලාපොරොත්තු වෙන ඊළඟ දිරේට යන්න අපි බලමු. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේකේ ප්‍රධාන සංවිධායකයන් විදිහට කටයුතු කරන අසංක සහ දුලානි ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට දෙවැනිව තවත් මේ කියන තීන ප්‍රධාන උත්සවය සංවිධානය කිරීම ගැන. දැන් ගිය අවුරුද්දේ මම හිතන්නේ අපේ පටන් ගත්තේ පළවෙනි වතාවට උඩට මේ සඳහා සහභාගී වුණේ 70ක එහෙම නැත්නම් 75ක වගේ පිරිසක්. දැන් අද දින මම දකින විදිහට සංඛ්‍යාලයකට අනුව 150කට ආසන්න පිරිසක් ඉන්නවා. ඒකෙන් අපිට පේනවා සිස්කෝ කියන ආයතනය වර්ෂයෙන් වර්ෂයට දිනු මට්ටමකට පැමිණෙනවා. විශේෂයෙන්ම ආයතනයේ ඉන්න සේවකයන් සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කියන්නේ ආයතනයේ එක්තරා මට්ටමක දිනුවා. ඒ වගේම ගිය අවුරුද්දේ අපි මේ උත්සවය පැවැත්වපු තැන සහ මේ අවුරුද්දේ පවත්වන තැන දිහා බැලුවාම ඊටාම දියුණු තැනක නැත්නම් ඊට වඩා වැඩි වැදගත්කමක් තියෙන ස්ථානයක තමයි අපි මේ අවුරුද්දේ පවත්වන්නේ. දැන් මේකේ නම ගත්තොත් එහෙම අපි කියන්නේ ග්‍රෑන්ඩ් මොනාර්ච් කියලා. අපිට අවශ්‍ය වුණා මේ උත්සවයත් මේ තිලින ප්‍රධාන උත්සවයත් ග්‍රෑන්ඩ් විදියට සමරන්න. ඒක තමයි ග්‍රෑන්ඩ් මොනාර්ච් කියන මේ හෝල් එක එහෙම නැත්නම් මේ ආයතනය අපි මේ සඳහා යොදවලා. දැන් අපි ගත්තොත් එහෙනම් මෙතන ඉන්න පිරිස දැන් මේ සිස්කෝ එකේ ඉන්න ප්‍රධානම පිරිස ගත්තොත් එහෙම වෙනදට වඩා හොඳට ඇඳගෙන ප්‍රබෝධමත් විදියට සමහර අය ඇත්තේ මඳුනා ගන්නත් බෑ ළඟට ගිහිල්ලා බලනවා මේ සිස්කෝ ආයතනයේ වැඩ කරපු කෙනෙක්ද කියලා. දැන් උදේම ආවම මම ලංකාවෙන් ඇවි මේ ඇනවුන්ස් කරලා දෙන්නගෙන් මේ අනිත් එක්කම මේ ගර්ල් කවුද කියලා. පොඩ්ඩක් ලං වෙලා බලුවාම තමයි දන්නේ ලැබ් එකේ වැඩ කරන කෙනෙක් කියලා. ඒ වගේම වවිදු වත් අඳුරා ගන්න අමාරු තත්ත්වයක ඉඳලා කියන මොඩ් වෙලා තියෙන හැමෝම. ඒක තමයි ඇත්තම අවශ්‍ය වෙන්නේ. මොඩ් වෙන්න ඕන. අපි හැමදාම එකම ලෙවල් එකේ ඉඳලා යන්නේ නැහැ. හැමදාම අපි දියුණු වෙන්න ඕන. දැන් ওই විදිහට ගත්තාම මම කියපු කාරණාත් එක්ක හැමෝම අද සතුටින් ඉන්නේ. ඒ සතුට අදට විතරද තියෙන්නේ කියන එක තමයි ඊළඟ කාරණා. අපොඩ්ඩක් අහලා බලුවොත් මේ අය ඉන්න එතන ඉන්න කීප දෙනෙක්ගේ ඔයාලා සතුටින් ඉන්නේ කියලා. අර මුලින්ම අහමු මේකේ චැම්පියන් විදියට තේරුණ ප්‍රධාන පුද්ගලයා ඉන්නේ. කවුද මේ චැම්පියන් විදියට තේරුණ ප්‍රධාන පුද්ගලයා? නිරංජන. අර නිරංජන පොඩ්ඩක් මයික් එක දෙමු. කෙටි ප්‍රශ්නයක් අහනවා මම මේ ආචාර්ය උපාධිය අවශ්‍ය නැහැ ප්‍රශ්න උත්තර දෙන්න. නිරංජන කියනවා සන්තෝෂයෙන් ඉන්නේ අපිට නෙන්නේ. හරි. අපි කාන්තා පාර්ශ්වයේ කෙනෙක් දිනන්න බලමු. මම සීමිත පිරිසකගේ විතරයි නම් නන්නේ. අන්න ඒක ඔයාලට අවශ්‍යයි. මොකද එයාගෙන් තමයි දැන් ප්‍රශ්න අහන්නේ. කොහේ ඉන්නවද නාගේශ්වරි? නාගේශ්වරි අපි නාගේශ්වරි කියන බලනවා සතුටින් ඉන්නේ. ඒ වගේ ඇයි සතුටින් ඉන්නේ? සතුටින් ඉන්නේ මොකද්ද? ඇයි ඒකට හේතුව? ඒ පොතේ. හරි කමන්න. දැන් ඔය ප්‍රශ්නෙට සම්භාව්‍ය මට්ටමේ උත්තරයක් ගන්න ඕන නම් අපි මයික් එක දෙන්න ඕන ලැබ් එකේ ඉන්න ගාමිණී. පොඩ්ඩක් ගාමිණීට දීලා බලමු සතුටින්ද ඉන්නේ ඇයි එහෙමනම් සතුටින් ඉන්නේ? ඇත්තටමද ගොඩාක් සතුටින් ඉන්නේ. ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්දේ ගොඩක් සතුටු වෙනවා. ඒ කියන්නේ
හොඳටම වෙනවා මේ අවුරුද්දේ. අන්තරෝ කියනවා. ගොඩක් තියෙනවා. මෙහෙමයි අපේ කැපවීම ඉස්සරහට කිසිම අඩුවක් නැහැ. කොම්පැනි අපි ගැන බලනවා වගේම අපේ වැඩ පිළිවෙලයි තියෙන හැකියාවලුයි තම තමන්ගේ තියෙන දක්ෂතාවය හැකියාව අනුව උපරිමයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ. ඒකම බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දට මීට වැඩිය අදාළද මේ සංවිධානය කරනවා කියන්නේ. ඒ උත්තරය සම්භාව්‍ය මට්ටමක කිව්වේ. එසා ඉන්න සමහර පුද්ගලයන්ගේ හැකියාවන් නොහැකියාවන් විතරක් නෙවෙයි නොහැකියාවන් මේ දෙකම මම අඳුරගෙන තියෙනවා. ඒ අනුව තමයි මේ පුද්ගලයන්ගේ අවශ්‍ය වෙන වැඩ එයාලට අවශ්‍ය වෙන කාර්යභාරයන් ලබා දෙන්නේ. හරි. දැන් ඔය කියන කාරණා දිහා බැලුවාම පෙනෙන එක දෙයක් තමයි ඔයාලා සතුටින් ඉන්නේ අද විතරයි. මොකද දැන් මේ වගේ ත්‍යාගයක් ලබා දෙනවා තෝරාගත්ත පිළිසෙකට ඊට පස්සේ පොඩි ෆන් එකක් ගන්න පුළුවන් මියුසිකල් ගෲප් එක ලෑස්ති වෙලා ඉන්නේ. අන්න දෙනවා බොන්න දෙනවා. ඒ නිසා සතුටින්. එහෙම සතුටින් කියන්න ඕන නම් අපිට මොකද කරන්න වෙන්නේ? හැමදාම මේ වගේ උත්තර කියන්න වෙනවා. ඒක කරන්න බැරි දෙයක්. සවාල මේ සතුට ආයතනයෙන් ලබා දෙන මේ මූල්‍යමය පහසුකම් හෝ වෙනත් පහසුකම් මත රඳා පවතින්නේ නැතුව වෙන විදිහකට ලබා ගන්න තීරණය කරන්නත් ඕන. ඒ ගොඩක් අය හිතනවා සතුට කියලා කියන්නේ සල්ලි තියෙන හොඳ රැකියාවක් කරන දීපල තියෙන යාන වාහන තියෙන අයට විතරක් සීමා වුණ දෙයක් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ වැඩිම සල්ලි තියෙන එහෙම නැත්නම් පොහොසත්ම පුද්ගලයා කවුද? ඔයාලා දන්නේ මම නෙවෙයි. කවුද ඔයාලා හිතන්නේ ලංකාවේ ධනවත්ම පුද්ගලයා? ඒනොත් උත්තර. ඔය 2024 වෙනකන් හිටියේ ධම්මික පෙරේරා. ඔයාලා අහලා ඇති. නමුත් 2025 දී එක මාරුණා ඉෂාර නානායක්කාර කියන මේ මහත්තයා. එයාට තමයි ඔය LOLC සමාගමයි ඉන්නේ. එයාගේ ධනය කොච්චරක් කියලා හිතනවද? ඇමරිකන් ඩොලර් බිලියන 1.6. රුපියල් වලින් කියනවා නම් රුපියල් කෝටි 50000ක්. ඒක වෙනත් විදිහට කියනවා නම් එයාලගේ තියෙන රුපියල් කෝටි 50000 ලංකාවේ ඉන්න මිලියන 22ක් අතර ජනගහනය අතර බෙදුවොත් එහෙම එක්කෙනෙකුට රුපියල් 25000ක් හම් වෙනවා. මෙතන ඉන්න ඔක්කොටම රුපියල් 25000 ගන්න නිසා ලංකාවේ ඉන්න ඔක්කොටම රුපියල් 25000 ගන්න බෙදන්න පුළුවන්. එයා ළඟ තියෙන ධනෙ. ආසියාවේ ඉන්න ධනවතා කවුද? මුකේෂ් අම්බානි කියන මහත්තයා අපි රෙසින් ගන්න රිලයන්ස් රෙසින් ඒ රිලයන්ස් රෙසින් එක කර්මාන්ත ශාලාව සහ වෙනත් ගොඩක් ව්‍යාපාරයි ඒ මහත්තයා. එයාගේ ධනෙ කොච්චරද කියලා හිතනවා. ඩොලර් බිලියන 100ක්. ඒක රුපියල් වලින් කියනවා නම් රුපියල් කෝටි මිලියන 3ක්. එයාගේ ධනෙ ලංකාවේ ඉන්න පුද්ගලයන්ට බෙදුවොත් එහෙම එක්කෙනෙකුට හම් වෙනවා ලක්ෂ 13ක්. මේ වගේ ධනවත් පුද්ගලෙක් කියන්නේ. ලෝකෙම ඉන්න ධනවතා කවුද? අර දෙනවද? ඊලෝන් මස්ක්. ඇමරිකාවේ ඉන්නේ ඊලෝන් මස්ක්. එයාගේ ධනය ඩොලර් බිලියන 700ක්. එහෙම නැත්නම් රුපියල් කෝටි 40000ක්. රුපියල් කෝටි මිලියන රුපියල් කෝටි මිලියන 22. කියන්නේ එයාගේ ධනය ලංකාවේ ඉන්න අතර පුද්ගලයන් අතර බෙදුවොත් එහෙම එක්කෙනෙකුට හම් වෙන රුපියල් කෝටියක්. මේ ඕල්ලේ ඉන්න ඔක්කොම රුපියල් කෝටිය ගන්න දෙන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ ඉන්න සීලම දෙනාට රුපියල් කෝටිය ගන්න දෙන්න පුළුවන්. ඔය තුන් දෙනා තමයි අපි සල්ලි තියෙන ප්‍රධාන පුද්ගලයන් තුන් දෙනා විදියට ගත්තොත් ඔයාලා හිතන්නේ ඒ අය සතුටින් ඉන්නේ. ඒ අය තමයි සල්ලි තියෙන පුද්ගලයෝ තමයි ලෝකේ අසතුටින්ම ඉන්නේ. හේතුව තමයි එයාලා හැම වෙලේම බයෙන් ඉන්නේ. ඒ වගේම එයාලා ණය
අර පුතේ කිව්වා අවුරුදු 5 පාව අතරේ තමයි මම වැඩට ආවේ. එයාගේ මොකද මගේ දරුවා දුක ඉස්කෝලේ ගිහින්. එයාගේ ලැජ්ජාව නැති කරගන්න. එයා නැත්තම් ආරි මම හිතුවා එයා ලැජ්ජයි නේ. ඒකයි මම ආවේ. මම මේ පැත්තට ගියාම දැක්කම අධ්‍යාත්ම ඉරම දෙයාට මොම් පිළිවෙලා. මගේ දරුවා දැන් එතකොට कृषि दिनारवा की अवस्था जैन समाज व्यवस्था स्थिति සුබ දැසනක් සියලුම දෙනාට. අතරම කතාවත් පැත්තකින් තියලා අර තිරෝගේ කතාව ඇහුවාම මගේ ඇස්වලට කඳුළු ආවා. මේක තමයි සිස්කෝ එක ඕගොල්ලන්ගේ අනාගතයට දුන්නු හයිය නේද? මම හිතන්නේ තිරු විචිත දෙන්නට නැවත වාරයක් අත්පොලසන් නාදයක් දෙන්න. සහ ඕගොල්ලෝ අද ඔයගොල්ලන්ගේ මුණු හරිය ආඩම්බර පාටයි. ළඟ දායකත්වයේ සහ සිස්කෝ ආයතනයෙන් පැත්තෙන් කොහොමද දායකත්වය අපි ඕගොල්ලන්ට ලබා දෙන්නේ කියන එක. ඉතින් 2026 අවුරුද්දේ මම නම් හිතන්නේ අපි කරන්න ඕනි ලොකුම ජයග්‍රහණය තමයි කස්ටමර්ගේ විශ්වාසය රැකගෙන මේ භාණ්ඩ අපේ එළියට ලබා දෙන එක. කස්ටමර්ගේ විශ්වාසය කියන්නේ quality complaint නෑ. කස්ටමර් සතුටින් quality එකේ අය සතුටින් ඉඳී කස්ටමර් කම්ප්ලේන්ට් නැහැ නේ. ඒක විතරක් ඇතිද? මම හිතන්නේ ඒක විතරක් මදි. මොකද කස්ටමර්ට ඕනි බෝතල් 100ක් නම් අපි 200ක් ගහලා කස්ටමර්ගේ විශ්වාසය තියාගත්තොත් අපේ ආයතනයක් විදිහට ඉස්සරහට ගිහිල්ලා දින්නේ නැහැ. බෝතල් 100ක් රිජෙක්ට්. විවිධ හේතු නිසා. ඒ කියන්නේ කස්ටමර් කම්ප්ලේන්ට් වගේම අපි බලන්න ඕනේ රිජෙක්ට් වෙනවා. ඉතින් අපි 2026 අවුරුද්දේ no complaint වගේම no rejects කියන තැනට එන්න ඕනේ. අර ප්‍රියන්ත මහත්තයා කිව්වා වගේ ඒකට අපිට ඕනේ හොඳ කල්චර් එකක්. ඇත්තටම තියෙනවා. තව පොඩ්ඩක් ෆයින් ටියුන් කරගන්න තියෙනවා. දැන් මේ රිජෙක්ට් ගැන කතා කරනකොට කට්ටිය හිතනවා ඇති ඔය ග්‍රෑම් 20ක් 30ක් වෙන බෝතලයක් රිජෙක්ට් ගියාට මොකද වෙන්නේ? ග්‍රෑම් ගණන්නේ. හැබැයි දවසට ග්‍රෑම් ගාන ඊට පස්සේ මොකද වෙන්නේ? අපි අර දන්වැලක පුරුකක් වගේ කවුරු හරි එක්කෙනෙක් මේක අතෑරියොත් ඔක්කොම අතෑරෙනවා. එක දවසක් අතෑරියොත් ඔක්කොම අතෑරෙනවා. ඒ හින්දා අපි එකා වගේ හැමදාම හරි දේ හැමෝම කරන එක තමයි ඇත්තටම හොඳ සංස්කෘතිය. දැන් quality culture. ඒක තියනකම් අපි වැටෙන්නේ නැහැ. ඒ හින්දා මිස් වෙනකොට විතරක් මෙහෙම සුපර්වයිසර් මහත්රු දකින්නකොට විතරක් සර් එනකොට විතරක් මෙහෙම නෑ. පුරුදු කියන්නේ අපි කවුරුත් අපි දිහා බලාගෙන ඉන්න නැති වෙලාවටත් අපි කරන දේවල් තමයි පුරුදු කියන්නේ. පුරුදු ඇති කරන්න හරි අමාරුයි. විශේෂයෙන්ම හොඳ පුරුදු. හරිම අමාරුයි. හැබැයි පුරුදු ඇති වුණොත් නැති කරන්නත් ලේසියෙන් බෑ. ඔළුවට පොල්ලකින් ගැහුවත් පුරුදු නැති වෙන්නේ නැහැ. අර කන්න කලින් අත හොදනවනේ කවුරුත් දැක්කත් එහෙම කියලා එකක් නැහැ. දැක්කත් නොදැක්කත් කන්න කලින් අත හොදනවා. පුරුදු. ඒ වගේ අපි හොඳ පුරුදු හැමදාම හදාගමු. මම පොඩ්ඩක් කියන්නම් අපි ආයතනයේ පැත්තෙන් ඕගොල්ලන්ට හොඳ කල්චර් එකක් හොඳ පුරුදු ටිකක් හදන්න අපිට මොනවාද සිස්කෝ එකෙන් මොනවාද ඕගොල්ලන්ට කරන්න පුළුවන් ඉඩ. එකක් තමයි අපි ඕගොල්ලන්ට මුලින්ම ඉන්න හිතන තැනක් හදන්න ඕනේ. ඉන්න හිතන රටක් නෙමෙයි ඉන්න හිතන තැනක්. ඉන්න හිතන තැනක් කියන්නේ safe, clean, comfortable. අපි ආරක්ෂිත තැනක්, පිරිසිදු තැනක්, සැප පහසු තැනක්. මං හිතන්නේ මම ආයතනය දැනට ඕගොල්ලන්ට ඔය ඉන්න හිතන තැන හදන්න කරපු දේවල් කියන්නේ නැහැ. ඕගොල්ලන්ට මම කියනකොට මතක් වෙයි මේ දේවල් කළේ.
ඉන්න එතන තැනක් හදන්න නේද කියලා. ඉස්සරහට කරන්න ඉන්න පොඩි කීපයක් මතක් කරන්නම්. ප්ලාන් 4 එකේ දරුවන්ට මම හිතන්නේ හැමදාම රස්නේ කියනවා. නුදුරේදීම ඒක එසි කරනවා. ඊළඟ ප්‍රශ්න තිබුණා කැන්ටින් එකේ ප්‍රශ්න තිබුණා. නුදුරේදීම ඒව හදනවා. ඔය බොහොම පුංචි ටිකක් මොකද වෙලාව නැහැනේ. ඕගොල්ලන්ගේ ප්‍රධාන වැඩේට යන්න ඕනේ. මම මෙතන අතුරු කතා කියලා හරියන්නේ නැහැ. ඊළඟට තියෙන කාරණාව තමයි ඕගොල්ලන්ට ඕනි දැන් ක්වොලිටි දේවල් යවන්න රිජෙක්ට් අඩු කරන්න නම් ඕගොල්ලෝ රිජෙක්ට් එක මුලින්ම අඳුර ගන්න ඕනේ. ඉතින් අපි මොනවද දෙන්න ඕනි? ඕනි කරන මැෂින් ටූල් ඒ හැමදේම ඕගොල්ලන්ට දෙන්න ඕනි. දැන් ඔන්න ලැබ් එකේ ක්වොලිටි ආට මතක් වෙන්න ඕනේ. මෙච්චර අපිට හත්ෙන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගෙනත් දුන්නා නේද කියලා. ඒවා ප්‍රයෝජනට අරගෙන රිජෙක්ට් එක ඉක්මනට අඳුර ගන්න රිජෙක්ට් එක හදන්න. ඒක තමයි වෙන්නේ. ඊට අමතරව පහුගිය දවස්වල ගොඩාක් අපිට කස්ටමර් කම්ප්ලේන්ට් තිබුණා සමහර ප්‍රොඩක්ට් සමහර මැෂින් වල ප්‍රොඩක්ෂන් කරනකොට. ඉතින් ඒවට අදාළව අපි ඉස්සරහට ඔන්ලයින් ලීක් ටෙස්ට් ඒ අදාළ හඳුනාගත්තු මැෂින් වලට දානවා. ඒ හැම එකක්ම මොකටද? රිජෙක්ට් අඳුර ගන්න, රිජෙක්ට් හදන්න. අපේ අන්තිම ඉලක්කයට යන්න. තුන්වෙනි කාරණාව අපි ඕගොල්ලන්ට කරන මොකද? ලෝකෙ ඉස්සරහට යනවා. තාක්ෂණය අලුත් වෙනවා, සිස්ටම් අලුතෙන් එනවා. ගොඩාක් දේවල් වෙනස් වෙනවා. අපි එක දණ හිටියොත් මොකද වෙන්නේ? ඔතනම තමයි. ගොඩ යාමක් නැහැ. ඉතින් අපි දේවල් ඉගෙන ගන්න ඕනි. දැනුමෙන් සන්නද්ධ වෙන්න ඕනි. ඒකට අපේ තුලානි මිස් එකතු වෙලා අපි උසස් කතා කරලා ප්‍රියන්සර් කතා කරලා ලොකු ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් මේ අවුරුද්දට ප්ලෑන් කරලා තියෙනවා. ගිය අවුරුද්දේ මම හිතන්නේ යවුවා අපි කීප දෙනෙක් ට්‍රේනින් වලට ගියා. මේ අවුරුද්දේ මේ සමහර විට ඉන්න ඔයගොල්ලෝ හැමෝටම අවස්ථාවක් හම්බ වෙයි. ට්‍රේනින් වලට සහභාගී වෙන්න. මොකද ඕගොල්ලන්ට දැනුම එකතු කරලා දෙන්න. ඊළඟට හතරවෙනි කාරණාව අපේ ක්වොලිටි කල්චර් එක හදන්න ආයතනයේ පැත්තෙන් අද මේ තියෙන්නේ එකක් තමයි. ඕගොල්ලන්ව අගය කරන එක. මම හිතන්නේ දැන් සම්මාන ගත්තු අයගේ මූණු දැකපුවාම තේරෙනවා ඕගොල්ලෝ කොච්චර සතුටින්ද කියලා. ගත්තු නැති අය නරක නෙමෙයි. හොඳ අයගෙන් හොඳම අය තෝරගත්තා අපි. මේ ක්වොලිටි කල්චර් එක හදන්න තමයි. ඕගොල්ලන්ගේ වැඩ කිඩ ටික හොඳට තියෙනවා නම් ඊළඟ අවුරුද්දේ ස්ටේජ් එකට නගින්න පුළුවන්. අද නැගපුවා හිතා ගන්න ඊළඟ අවුරුද්දේ මම ගන්නවා. නොනැගපු අය හිතා ගන්න අපි කොහොම හරි ඊළඟ අවුරුද්දේ මෙතෙන්ට එනවා. මොකද අපි මේ හෝ 10 20 කියලා සම්මාන දුන්නේ නැහැ. නිවැරදිව ඇගීමට ලක් කරලා තමයි මේ සම්මාන ලබා දුන්නේ. ඉතින් හැමෝම හිතට ගන්න. ඕගොල්ලෝ කවුරුත් ස්ටේජ් නැගපු නැති අය නරක අය නෙමෙයි හොඳයි. හොඳ අය අතරින් අර වගේ හොඳම අය තෝරගත්තා නිවැරදි විදිහට. ඉතින් මේ තමයි අපිට ආයතනයේ පැත්තෙන් ඕගොල්ලන්ට ක්වොලිටි කල්චර් එක. නැත්තම් හොඳ පුරුදු හැමදාම හැමෝම කරන්න ලබා දෙන්න පුළුවන් දේවල්. අපි එකතු වෙලා අර 2026 අවුරුද්දේ මම කිව්වා වගේ කම්ප්ලේන් නැති රිජෙක්ට් අඩු හොඳ ගමනක් ඉස්සරහට යා අර කතාවක් කියනවානේ no complain no zero කියද්ද ඕවා කරන්න පුළුවන් වැඩද මිස් කියලා තනියම හිතනවා ඇති. හැබැයි අහසට ඉලක්ක කරොත් අපිට වලාකුළක හරි නවතින්න පුළුවන්. 2027 පළවෙනි දවසේ ජනවාරි 1 වෙනිදා අපි කියමු අපි උත්සාහ කරා කියලා නෙමෙයි. මොකද්ද අපි කියන්නේ? අපි ඒක කළා කියලා කියන තැනට වැඩ කරමු. ඉතින් බොහොම ස්තුතියි අහගෙන හිටියට හැමෝටම ජය වේවා. අපි කණ්ඩායම් තුනකට වෙන් කරනවා ඒ විදියට අපි කරලා බලමු. ඒකෙන් පොඩි අපි එනර්ජි අපේ රිෆ්‍රෙෂ්මන්ට් එකට හොඳයි. හරිද? ඔන්න අපි මේ පැත්තට එකපාරක් කරනවා. මැද මේ අපේ මේ කට්ටිය දෙකපාරක් කරනවා. දකුණු පැත්තේ කට්ටියට එකපාරක් කරනවා. ඒ කියන්නේ මම මෙහෙම කරාම එක අප්පුඩියක් හයියෙන් ගන්න ඕනේ. දෙපාරක් මෙහෙම කරාම අප්පුඩි දෙකක් ගන්න ඕනේ. හරිද? තුනක් කරොත් අප්පුඩි තුනක් ගන්න ඕනේ. ඒකෙන් පස්සේ මම කියන්න අපේ මොකක්ද ඒක කරන්නේ. අපි උත්සාහ කරමුද? ඔන්න අපිට මයික් ගන්න. මොකද හිතන්නේ මේ උත්සවය ගැන අපි මින් ඉදිරියට මෙවැනි උත්සවයක් කරන්න අවශ්‍යද ආයතනයේට? ඇත්තටම අවශ්‍යයි. මෙහෙම දෙයක් කරන එක අපේ ඇගීමට ලක් වෙනවා. ඒකෙන් අපි සතුටක් ලබනවා. ඒ අවංක අදහස් අත්විඳින්න උදේ. Thank you. සුබදේශනා ඔබ සියලු දෙනාටම
සිස්කෝ ආයතන ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් වේගිරිය මහතා ඇතුළු කළමනාකරණ මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන්ගෙන් සහ ගෞරවනීය මාගේ ආදරණීය සිස්කෝ පැකේජින් අප පවුලේ සියලුම සමාජිකයන්ගෙන් අවසරයි. අද අප මෙහි එකතු වී සිටින මෙම අවස්ථාව අපගේ සමාගම් ගමනේ කැපවීම, විශ්වාසය සහ කණ්ඩායම් හැඟීම එකම අරමුණකට එක් වූ අතිශය අගනා මොහොතක් ලෙස මම දකිනවා. සිස්කෝ ඇනුවල් චැම්පියන්ස් ඩේ 2025 යනු ත්‍යාග පිරිනමන උත්සවයක් පමණක්ම නොවේ. අපගේ සාර්ථකත්වයේ පිටුපස සිටින සෑම පුද්ගලයෙකුටම ගෞරවයෙන් ස්තුති කියා පවසන දිනයක්. එනිසා මම විශ්වාස කරන විදිහට සිස්කෝ ආයතනය තම සම්පතක් ලෙස සලකා ඔබ සිස්කෝ ආයතනයට සේවය කළා. මින් ඉදිරියටත් ඔබ විසින් මීටත් වඩා ඔබට කරන්න පුළුවන් හැකි උපරිමය කරන බව මට විශ්වාසයි. ඔබ ඔය අදගත් ඇගයීම ඔබව තව තවත් දිරිමත් කරાવી. තවත් කෙනෙකුට ඒ ශක්තියක් වේවි. මීළඟ වසරේ ඇගයීම ඔබ විය හැක. ඔබ නොදැනුවත්ව අපගේ කළමනාකාරී මණ්ඩලය ඔබව නිරීක්ෂණය කරાવી. ඉතින් අපි හැමෝම අපේ ආයතනයට ආදරෙයි. අපි වැඩ කරන තැනට ආදරෙයි. එම ඇගයීම නැවත වතාවක් සිස්කෝ පැකේජින් අප ආයතනයේ බලාපොරොත්තු සිහිනවලට ලබා දෙන ගමන්ම ඔබත් ඔබගේ සිහිනවලට පාර කියන මේ පණිවිඩය එක් කරන ගමන්ම මුලින්ම අපගේ ගෞරවනීය ස්තුතිය අප සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් වේගිරිය මහතාටයි. අපගේ සමාගම අද මේ තරම් විනයගරුකව විශ්වාසයෙන් සහ ස්ථාවරව ඉදිරියට ගමන් කරන්නේ ඔබතුමා විසින් පෙන්වා දුන් දෘෂ්ටිය, විශ්වාසය සහ මනුෂ්‍යත්වයෙන් පිරි නායකත්වය නිසායි. ඔබගේ නායකත්වය අනදෙන නායකත්වයක් නොව මඟ පෙන්වන අසන්නා වූ සහ විශ්වාස කරන නායකත්වයක්. ඒ සේවකයන්ට තමන් සමාගමේ වැදගත් කොටසක් බව දැනෙන්නට උපකාරී වී ඇත. ඉතින් අපගේ මේ හදපිරි ගෞරවනීය ස්තුතිය ප්‍රසාද් වේගිරිය මහතාණෙනි ඔබතුමන් වෙතයි. ඒ වගේම අද අපගේ ආරාධනය පිළිගෙන දහසකුත් වැඩ රාජකාරී මැද්දේ මෙහි පැමිණි මේ සියල්ල පිටුපස සිට අපට ආශිර්වාද කළ අපගේ කළමනාකාරී මණ්ඩලයේ සියලුම කළමනාකාර මහත්ම මහත්මීන්ටත් සහ අපගේ කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරී මණ්ඩලයටත් ස්තුතියි බෙහෙවින්ම. අපගේ සමාගමේ සාර්ථකත්වයේ මූලිකම ශක්තිය වන සියලුම සමාජිකයන්ට ඔබ සමගී කැපවීම සහ උත්සාහයට ආයතනය වෙනුවෙන් මෙම අවස්ථාවේදී මාගේ ගෞරවනීය ස්තුතිය පුද කරමි. මෙම උත්සවය සාර්ථක කර ගැනීමට සහාය වූ සංගීත කණ්ඩායම, වීඩියෝ සහ ඡායාරූප කණ්ඩායම, ග්‍රෑන්ඩ් මොනාච් හෝටල් පරිශ්‍රයේ සියලුම කාර්ය මණ්ඩලය, බාහිර පාර්ශවයන්ටත් අපගේ ස්තුතිය පුද කරමි. අවසානයේ කාගේම හෝ නමක් මට අමතක වෙලා ඇතනම් නම් සඳහන් කළ නොකළ ඔබ සියලු දෙනාටම ස්තුතියි බෙහෙවින්ම. සුබ දවසක් වේවා.